හායි කොහොමද ඔයාලට ස්ටඩි බියෝන්ඩ් ලෙසන් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ University of Vienna වල application process එක වගේම deadlines ගැන කතා කරන්න. ඉතින් ඇත්තටම මේ University of Vienna කියන යුනිවර්සිටි එක යුරෝපයේ ස්ටුඩන්ට්ස් අතර ගොඩක් ප්‍රසිද්ධ යුනිවර්සිටි එකක්. ඉතින් ඒකට හේතු ගොඩක් තියෙනවා. මේ යුනිවර්සිටි ඔෆ් වියනා කියන යුනිවර්සිටි එක පිහිටලා තියෙන්නේ ඕස්ට්‍රියාවේ. ඕස්ට්‍රියාවේ වියනා කියන සිටි එකේ. ඉතින් වියනා කියන සිටි එක මේ වෙනකොට ලෝකේ ජීවත් වීමට සුදුසුම නගර අතර අවුරුදු කීපයක් තිස්සේම උඩම රෑන්ක් වල ඉන්නවා. ඉතින් ඒක ප්‍රධානතම හේතුවක් තමයි ගොඩක් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා අතර මේ යුනිවර්සිටි එක ජනප්‍රිය වෙන්නේ. ඊට අමතරව යුනිවර්සිටි ඔෆ් වියනා කියලා කියන්නේ මධ්‍යම යුරෝපයේ පැරණිතම වගේම විශාලතම යුනිවර්සිටිස් වලින් එකක්. ඒත් එක්කම මේ යුනිවර්සිටි එකේ වර්ල්ඩ් රෑන්කින් එක 137 වෙනි තැන තමයි තියෙන්නේ. ඉතින් ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලය වෙන කොළඹ විශ්වවිද්‍යාලයේ වර්ල්ඩ් රෑන්ක් එක 950 1000 අතර පිහිටන අතර ශ්‍රී ලංකාවේ දෙවැනි විශ්වවිද්‍යාලය වන පේරදෙණි විශ්වවිද්‍යාලයේ වර්ල්ඩ් රෑන්කින් එක තියෙන්නේ 1800 ගණන් වල. ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන්නේ ලංකාවේ තියෙන ප්‍රසිද්ධම යුනිවර්සිටිස් දෙකේ වර්ල්ඩ් රෑන්කින් එහෙම වෙනකොට මේ යුනිවර්සිටි එකේ වර්ල්ඩ් රෑන්කින් එක බලපුවාම මේ යුනිවර්සිටි එක වර්ල්ඩ් ක්ලාස් යුනිවර්සිටි එකක් කියලා. ඊළඟ දේ තමයි මේ යුනිවර්සිටි එක ගොඩක් රිසර්ච් ස්ටුඩන්ට්ස්ලා අතර ජනප්‍රියයි. ඒ කියන්නේ අනිත් රටවල්වලට සාපේක්ෂව හයි ක්වොලිෆිකේෂන්ස් ඕන වෙනවා මේ යුනිවර්සිටි එකට එන්රෝල් වෙන්න. ඉතින් අපි බලමු ඊළඟට මේ යුනිවර්සිටි එකට ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක වගේම ඩෙඩ්ලයින්ස් කොහොමද තියෙන්නේ කියලා. අපි දැන් බලමු මේ යුනිවර්සිටි එකේ ඇප්ලිකේෂන් පීරියඩ්ස් වගේම ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ කියලා. මුලින්ම කියන්න ඕන මේ යුනිවර්සිටි එකට අදාළව ඇප්ලිකේෂන් පීරියඩ් 3ක් වගේම ඇඩ්මිෂන් පීරියඩ් 2ක් තියෙනවා. ඉතින් ඇත්තටම මොනවාද මේ ඇඩ්මිෂන් පීරියඩ් වගේම ඇප්ලිකේෂන් පීරියඩ් කියලා කියන්නේ? මම කියවනේ ඇඩ්මිෂන් පීරියඩ් 2ක් තියෙනවා කියලා. ඉතින් ඔයා මේ යුනිවර්සිටි එකට එන්රෝල් වෙන්න බලාපොරොත්තු වෙන්නේ වින්ටර් සෙමෙස්ටර් එකට නම්. ඒ කියන්නේ ඔක්තෝබර් 1 වෙනිදා පටන් ගන්න සෙමෙස්ටර් එකට නම් ඔයාට යුනිවර්සිටි එකට ඇඩ්මිෂන් පීරියඩ් එක විදිහට තියෙන්නේ 2025 අවුරුද්දට අදාළව ජූලි මාසේ 14 වෙනිදා ඉඳන් ඔක්තෝබර් මාසේ 31 වෙනිදා වෙනකල්. ඉතින් ඒ වගේම මේ සෙමෙස්ටර් එකේ ඇකඩමික්ස් පටන් ගන්න ඔක්තෝබර් 1 වෙනිදා. ඉතින් ඔක්තෝබර් 1 වෙනිදා පටන් අරගෙන ඊළඟට සෙමෙස්ටර් එකක් මාස කිහිපයක් පුරාවට ඉස්සරහට යනවා. ඉතින් ඔයා බලාපොරොත්තු වෙන 2026 අවුරුද්දේ සමයකට මේ යුනිවර්සිටි එකට එන්රෝල් වෙන්න නම් ඔයාගේ ඇඩ්මිෂන් පීරියඩ් එක පටන් ගන්න 2026 අවුරුද්දේ පළවෙනි මාසේ 7 වෙනිදා. ඒ වගේම ඇඩ්මිෂන් පීරියඩ් එක ඉවර වෙන්නේ මාර්තු මාසේ 31 වෙනිදා. ඉතින් ওই විදිහට තමයි ඇඩ්මිෂන් පීරියඩ් තියෙන්නේ. ඉතින් ඊළඟට අපි බලමු විශේෂම දේ. මොනවාද මේ ඇප්ලිකේෂන් පීරියඩ්ස් තුනක් ගැන කතා කරන්න කියලා. ඉතින් මුලින්ම කියන්න ඕන මේ වෙනකොට එක ඇප්ලිකේෂන් පීරියඩ් එකක් ඕපන් වෙලා තියෙන්නේ මේ යුනිවර්සිටි ඔෆ් වියනා කියන යුනිවර්සිටි එකට. ඉතින් ඒ තමයි ස්පෙෂල් සිලෙක්ෂන් ප්‍රොසීජර් එකක් එක්ක කෙරෙන ඇඩ්මිෂන් පීරියඩ් එක. ඉතින් මේ පීරියඩ් එකේ ඕපන් වෙන ප්‍රෝග්‍රෑම්ස් ටිකක් ස්පෙෂල්. ඒකට හේතුව තමයි මේ ප්‍රෝග්‍රෑම්ස් වලට ඔෆර් ලෙටර් එකක් ගන්න එක ටිකක් අමාරුයි. මොකද ඒව ගොඩක්ම කම්පිටිටිව් විදිහට ඒ කියන්නේ ඇප්ලිකන්ට්ස්ලව සිලෙක්ට් කරන ප්‍රෝග්‍රෑම්ස් කීපයක්. ඊළඟ දේ තමයි මේ වෙනකොට ඕපන් වෙලා තියෙන ඇඩ්මිෂන් ඇප්ලිකේෂන් පීරියඩ් එකට අදාළව ඇප්ලිකේෂන් කෝල් කරන ප්‍රෝග්‍රෑම්ස් පටන් ගන්න අවුරුද්දකට එකපාරයි. ඒ කියන්නේ ඒ ප්‍රෝග්‍රෑම්ස් පටන් ගන්න වින්ටර් සෙමෙස්ටර් එකට විතරයි. ඒ කියන්නේ මේ වෙනකොට ඕපන් වෙලා තියෙන ප්‍රෝග්‍රෑම්ස් ඔයාලට වින්ටර් සෙමෙස්ටර් එකට, ඒ කියන්නේ ඔක්තෝබර් 1 වෙනිදා පටන් ගන්න සෙමෙස්ටර් එකේ ස්ටාර්ට් කරන්න පුළුවන්. ඊළඟ අවුරුද්දට ආයෙම සෙමෙස්ටර් එකක් පටන් ගන්නවා නම් ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම්ස් වලට අදාළවම එතකොට ඊළඟ අවුරුද්දේ වින්ටර් එකේ තමයි මේ ප්‍රෝග්‍රෑම්ස් ආයෙම පටන් ගන්න. ඉතින් එතකොට ඔයාලට තේරෙනවා අවුරුද්දට එකපාරයි මේ වෙනකොට ඕපන් වෙලා තියෙන ප්‍රෝග්‍රෑම් වල සෙමෙස්ටර්ස් ඒ කියන්නේ කෝසස් පටන් ගන්න අවුරුද්දකට එකපාරයි. ඉතින් එතකොට ඊළඟ දේ තමයි මම කියවනේ මේ ප්‍රෝග්‍රෑම් වලට ටිකක් ඇඩ්මිෂන් ගන්න අමාරුයි කියලා. ඒකට අනිත් හේතුව තමයි ලිමිටඩ් සීට්ස් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක ප්‍රෝග්‍රෑම් එකකට ඇප්ලිකන්ට්ස්ලා කොච්චර ඇප්ලයි කරත් යුනිවර්සිටි එකට සිලෙක්ට් කරගන්නේ 40ක් වගේ ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා
මේ ප්‍රෝග්‍රෑම්ස් මේ වෙනකොට ඕපන් වෙලා තියෙන ප්‍රෝග්‍රෑම්ස් වලට ඇප්ලයි කරලා ඔෆර් ලෙටර් එකක් ගන්නවා කියන්නේ ටිකක් ඒ කියන්නේ ඔයාගේ හොඳ ස්ට්‍රෝං ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් ඔයාට අනිවාර්යෙන්ම ඔෆර් ලෙටර් එකක් ගන්න පුළුවන්. ඒ වුණාට කම්පිටිෂන් එක වැඩි අනිත් ප්‍රෝග්‍රෑම්ස් වලට සාපේක්ෂව මේ කාලේ ඕපන් වෙලා තියෙන ඇප්ලිකේෂන් පීරියඩ් එක ඕපන් වෙලා තියෙන ප්‍රෝග්‍රෑම් වලට. ඊළඟට තියෙන වැදගත්ම දේ තමයි මෙතනදී ඇප්ලිකන්ට්ස්ලා එයාලා කැටගරයිස් කරනවා. තර්ඩ් කන්ට්‍රි නැෂනල්ස් කියලයි යුරෝප් ඒ කියන්නේ යුරෝප් රීජන් එකේ ජීවත් වෙන ස්ටුඩන්ට්ස්ලා කියලයි. ඉතින් මේ වෙනකොට මේ පීරියඩ් එක ඕපන් වෙලා තියෙන්නේ ඔක්කොම ස්ටුඩන්ට්ස්ලාට. ඒ කියන්නේ යුරෝප් වලයි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාටයි හැමෝටම. ඉතින් මේ පීරියඩ් එකේ ඇප්ලයි කරනවා නම් ඔයාට මේ ස්පෙෂල් ඇඩ්මිෂන් ඒ කියන්නේ ස්පෙෂල් සිලෙක්ෂන් ක්‍රයිටීරියා එකක් තියෙන ප්‍රෝග්‍රෑම් වලට තමයි ඇප්ලයි කරන්න වෙන්නේ. එතකොට මේ පීරියඩ් එකේ ඇප්ලයි කරන ප්‍රෝග්‍රෑම්ස් පටන් ගන්න 2025 අවුරුද්දේ ඔක්තෝබර් 1 වෙනිදා පටන් ගන්න සෙමෙස්ටර් එකෙන්. ඊළඟ වැදගත්ම දේ තමයි සාමාන්‍යයෙන් යුනිවර්සිටි එකෙන් මේ විනාගෙන යුනිවර්සිටි එකෙන් ඔෆර් ලෙටර් එකක් දෙනකොට සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකකට නම් ඒ ඔෆර් ලෙටර් එක ඔයාට සෙමෙස්ටර්ස් දෙකකට වගේ දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයා ඇප්ලයි කරන්නේ වින්ටර් සෙමෙස්ටර් එකට වුණත් ඔයාට වින්ටර් සෙමෙස්ටර් එකට ඇඩ්මිෂන් ලෙටර් එක දෙනකොට ඒක 2025 වින්ටර් සෙමෙස්ටර් එකටයි 2026 සමර් සෙමෙස්ටර් එකටයි දෙකටම විදිහට ඇඩ්මිෂන් එක දෙන්න පුළුවන්. ඒකට හේතුව වීසා ප්‍රොසෙස් එකේදී සමහර විට ඒ යන ටයිම් එකත් එක්ක ඔයාට ඒ දේවල් මැනේජ් කරගන්න බැරි වෙන්න පුළුවන් නිසා. හරි ඊළඟට අපි බලමු normal application period එක කොහොමද කියලා මේ යුනිවර්සිටි ඔෆ් වියනාවල තියෙන. ඉතින් 2025 අවුරුද්දේ වින්ටර් සෙමෙස්ටර් එකට අදාළව සාමාන්‍ය ප්‍රෝග්‍රෑම්ස් වල application period එක පටන් ගන්න මම මේ කතා කරන්නේ third country nationals ලා ගැන. ඒ කියන්නේ ශ්‍රී ලංකන් ස්ටුඩන්ට්ස් ලට කොහොමද මේ application period එක තියෙන්නේ කියලා. ඉතින් ඔයාට සාමාන්‍ය normal programs වලට apply කරන්න පුළුවන්. 2025 අවුරුද්දේ ජුලි මාසේ 23 වෙනිදා ඉඳන් 2025 අවුරුද්දේ අගෝස්තු මාසේ 1 වෙනිදා වෙනකල්. ඉතින් මේ පීරියඩ් එක තුලේ ඔයා ඇප්ලයි කරාම ඔයා සිලෙක්ට් වුණොත් ඔයාට වින්ටර් සෙමෙස්ටර් එකට වගේම සමර් සෙමෙස්ටර් එකටත් එක්කම එයාලා ඔෆර් ලෙටර් එක ඉෂුව කරනවා. ඉතින් ඊළඟට ඔයා බලාපොරොත්තු වෙන්නේ 2026 සමර් සෙමෙස්ටර් එකට ඇප්ලයි කරන්න නම් ඔයාට ඒ සෙමෙස්ටර් එකට අදාළ ඇප්ලිකේෂන් පීරියඩ් එක ඕපන් වෙන්නේ 2025 අවුරුද්දේ නොවැම්බර් 13 වෙනිදා. ඒ වගේම ඇප්ලිකේෂන් පීරියඩ් එක ඉවර වෙන්නේ 2026 අවුරුද්දේ ජනවාරි මාසේ 7 වෙනිදා. ඉතින් මම මෙතනදී ඔයාලට highly recommend කරනවා ඔයා බලාපොරොත්තු වෙන්නේ 2025 සමර් සෙමෙස්ටර් එකට යුනිවර්සිටි එකට යන්න නම් ඔයා අනිවාර්යෙන්ම 2025 වින්ටර් සෙමෙස්ටර් එකටවත් ඇප්ලයි කරන්න ඕන. මොකද අර වීසා ප්‍රොසෙස් එකේදී වෙන ඩිලේස් එක්ක ඔයාට මේ කාලෙදී හරි ඇප්ලයි කරොත් තමයි ඊළඟ අවුරුද්ද සෙමෙස්ටර් එකට හරි යුනිවර්සිටි එකට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊළඟට මේ තමයි මේ යුනිවර්සිටි ඔෆ් වියනාවල ඇප්ලිකේෂන් පීරියඩ්. ඊළඟට මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ගැන කතා කරොත් ඔයාලට මේ යුනිවර්සිටි ඔෆ් වියනාවල වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට account එකක් හදාගන්න පුළුවන්. ඒ account එක through ඔයාලට ඔයාලගේ ඉන්ට්‍රස්ට් ප්‍රෝග්‍රෑම් වලට ඇප්ලයි කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකට ඔයාලට මේන්ලිම ඔයාලගේ අප්ඩේටඩ් CV එකක් ඔයාලා ඇප්ලයි කරන්න බැචලර්ස් ප්‍රෝග්‍රෑම් වලට නම් ලීගලයිස් කරපු O level certificate එක ලීගලයිස් කරපු A level certificate එක ඒ වගේම recommendation letters ඊළඟට letter of motivation වගේ දේවල් ඕන වෙනවා English language certificate එකත් එක්කම ඊළඟට ඔයාලා apply කරන්න masters program වලට නම් ඒකටත් ඔයාලට ඔයාලගේ ලීගලයිස් කරපු transcript එක ලීගලයිස් කරපු degree certificate එක updated CV එකක් motivation letter එකක් ඊළඟට recommendation letters වගේ දේවල් ඕන වෙනවා. ඉතින් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට්ස් වල දාන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් මුණ ගැහෙමු.